සල්ලි දුන්නේ මහින්ද රාජපක්ෂ. එයා තමයි යුසුම් ගැව්වේ. පැසිලා ගෝඨාභය දෙගොල්ලෝ. දැන් ඒක පාර්ලිමේන්තුවේ කිව්වා. ජනාධිපති මුටුව මෙයාද හිමි නෑ. ඇයි? මෙයා හොරෙන් සල්ලි දීලා තමයි ජනාධිපතිතුමේ වාඩිලා තියෙන්නේ. මම නීතිඥ මෝදිත ටීබී ඒකනායක. අපේ මම වගකීමෙන් කියන්නේ මේ ප්‍රහාරයේ මහා මොලකරුවන් රාජපක්ෂලා. මේක තමයි සත්‍ය තත්ත්වය. විදේශ රටක රාජ්‍ය නායකයෙකුත් මේකට උදව් කරා. උන්හැලට බලයට එන්න. ඒක මහන්නේ කෝ සර් අර මරපු මිනිහ මරුන් ගැන රාජපක්ෂලට මොනවද කරන්නේ? කෝ සර් අර හොරගම් කරයි කියලා කියපු ඒවා. ලසන්ත වික්‍රමතුංග අපිත් එක්ක හිටපු තමුන්නාන්සලා වෙනුවෙන් මේ UNP එක වෙනුවෙන් ලියපු ලසන්තව මරුවා එදා මහින්ද. ඒ ලසන්තගේ මිනි මරුවා බුලත්වල කියන කර්නල් වරයව මම එදා පෙන්නුවා. රට යවන්න හදපු ලියුම කවුද? ගෝඨාභය රාජපක්ෂ අත්සන් කළා තියෙන්නේ. වෙන මොකෙක්වත් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ අත්සන් කරේ. උන් තමයි උපාලි දෙන්නගොන්ට රිවිලේ කතුරුට ගැව්වේ. උන් තමයි කීත් නොයර් ටයිල්ස් පත්‍රයේ කතුරුවරයාට ගැව්වේ. මේ ඔක්කොම පාදේ වැඩ කරපු උන් රට යවන්න ලෑස්ති කරා. ඒක නැල්ලිකොඩව ඉස්සේ කවුද? කීත් නොයර්ට ගැව්වේ කවුද? උපාලි දෙන්නගොන්ට ගැව්වේ කවුද? මුලින්ම 2009 ආපු එක. මොකද එතනදී ඉතාම බරපතල වංචාවක් වෙලා තියෙනවා කියලා පැහැදිලිව පෙනී යනවා. ජෝන් සෙරියරත් මහත්තයා ඉන්න කාලේ 2009. ඒතර එයාට වෙච්ච යම් බලපෑමක් නිසා ඒක වුණා කියලා පැහැදිලිව පෙනී යනවා. මොකද ඒකේ අඩුම ලන්සුව ඇවිල්ලා තියෙන්නේ 60කට. ඒ කියන්නේ ඩොලර් 60කට තමයි වංචා ගොඩක් තියෙනවා. ඒ වගේම වාරකම් කාලේ නැව් බාන්න බැරුණාට පස්සේ ඒ නැව් විකුණලා තියෙනවා. ඒ විකුණලා තියෙන ඉන්දියාවට විකුණලා තියෙන ඒ විකුණලා එකේ මුදල් අය කරන්න යද වෙනකම්. ඒ වගේම තමයි නැව් ප්‍රමාද ගාස්තු අය කළා නැහැ. ඒ වගේම තමයි දඩ අය කරන සූත්‍ර වෙනස් කළා. ඒ සම්බන්ධ ඩුබායි මස්කින් බැංකුවේ ඇති නාමල් රාජපක්ෂගේ බැංකු ගිණුමක රුපියල් 14 කෝටි 90 ලක්ෂ 66400ක් ඇති බවටද අනාවරණය වේ. ඒ කියන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලට අයත් ගිණුම් 8ක, ඒ කියන්නේ බැංකු ගිණුම් 8ක රුපියල් කෝටි 93000ක පමණ මුදලක් තිබෙන බවට තමයි එම හෙළිදරව්ව මගින් ප්‍රකාශ කරනු ලැබුවේ. ප්‍රකාශ කළ යුතු කරුණක් තමයි මේ මහින්ද රාජපක්ෂලාගේ පවුලේ ඔය පිටරට බැංකු ගිණුම් කිහිපයක ඔය රුපියල් කෝටි 93000ක මුදලක් තිබෙන බවට මා විසින් ප්‍රකාශ කළේ අද ඊයක නොවේ. මීට අවුරුදු 11කට පෙරත් මා මේ කියන කතන්දරය ප්‍රසිද්ධියට පත් කරා. ඒකටත් අදාළ ලිඛිත සාක්ෂියක් මා සතුව තිබෙනවා. ශලාට අයත් බැංකු ගිණුම් 8ක් පමණ තිබෙන බවට කරුණු ඉස්මතු වී ඇත. එහි තැන්පත් කර ඇති සමස්ත මුදලේ වටිනාකම රුපියල් කෝටි 93000ක් පමණ වේ. මෙන්න මේක මීට අවුරුදු 11කට පෙර තමයි මම විසින්ම ලියලා තිබෙන්නේ. ආයි මස්කින් බැංකුවේ ඇති නාමල් රාජපක්ෂගේ බැංකු ගිණුමක රුපියල් 14 කෝටි 90 ලක්ෂ 66400ක් ඇති බවටද අනාවරණය වේ. ඒ කියන්නේ කෝටි 15ක පමණ මුදලක් ඔහු සතුව ගිණුමක් තිබෙනවා කියන එක තමයි මේ සංග්‍රහයේ මේ ලිපිය මගින් මීට අවුරුදු 11කට පෙර, ඒ කියන්නේ 2015 මා විසින් මේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ රට විනාශ කරලා රාජපක්ෂ පරපුර ගැන මම කතා කරන්න දෙයක් නෑ. මේ තත්වයට මේ රටපත් උනේ රුපියල් මිලියන 4000ක් ජින්දිල් වල ව්‍යාපෘතියට. මට මතකයි මම වාරි මාර්ගයේ ඇමති වෙලා යනකොට උදැල්ලක්වත් ගහලා නැහැ. එතකොට තල්පිටිගල උමාවය යාන්නෝය මේ වගේ කිවිසුම් මත්සන් කරලා පට ගාලා ඒ රජේ වෙනස් වෙන්න කිට්ටු වෙනකොට කිවිසුම් ගහගෙන ගිහිල්ලා චීනුත් එක්ක කොමිස් කුට්ටිය සාක්කුවේ දාගත්තා. මිලියන 38000ක ගණන් ඉලවුනේ විගණනයක් කරන්න බෑ. තේරෙනවද? මේ තරමට රට බංකොලොත් කරලා දැන් නැගිටින්න හදනවා. LTT එකට සල්ලි දීලානේ 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා උතුරේ කන්ද වැලැක්කුවේ. හරිනේ? ඇත්තනේ? නැහැ කියලා කියනවද? තමුන්නාන්සලාගේ ආරක්ෂක මේ කවුද මේ නීති ආසාමය മന്ത്രിතුමාම මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා තියෙනවා. එලියත් ප්‍රකාශ කළා තියෙනවා. නැහැ කියලා කියනවද? සලේ පිටිපස්සේ හිටියේ කවුද කියන එක මේ රටම දන්නවා. මහින්ද රාජපක්ෂයි ගෝඨාභය රාජපක්ෂයි පාස්කු ප්‍රහාරේ පිටිපස්සේ ඉන්නවයි කියලා 2021 12 වෙනි මාසේ 31 වෙනිදා මමයි මේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ල කළේ. ලිඛිතව කරලා තියෙන්නේ. එතකොට දැන් ඇවිල්ලා ඉතින් සලේ විතරක් නෙමෙයි. සලේ කියන්නේ තුන්වෙනි පාර්ශවය. ඒ කියන්නේ තුන්වෙනි කෙනා. මහින්ද ගෝඨාභය සලේ. එතකොට මේ තුන්වෙනි කෙනා ඇල්ලුවට ඉතුරු දෙන්නත්
එලිපිට ඉන්නවා. මේක දේශපාලනයක් නෑනේ. පාස්කු ඉදා ත්‍රස්ත ප්‍රහාරය පිටිපස්සේ තියෙන දේශපාලන ගේම් එකක් වෙන්න පුළුවන්. බලයට එන්න ගෝඨාභය රාජපක්ෂලා කරපු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි එතනින් එහාට ගිය සිදුවීම තියෙන්නේ දැන් මේ සිදුවෙන්නේ දේශපාලන පරිගණින් නෙමෙයි. මොකද හේතුව මේ කරන්නේ නීතියට අනුකූලව. මේ කරන්නේ අපේ පැමිණිලි මත. මේවා 2021 අපි 12 වෙනි මාසේ 31 වෙනිදා දාපු පැමිණිලි සරත් වීරසේකර සම්බන්ධයෙන් 4 වෙනි මාසේ 2021 4/2 දාපු පැමිණිලි යට ගහගෙන හිටියේ ඒ ආණ්ඩුව කාලෙමයි. ඒ හින්දා ඒගොල්ලෝ අපි වැරදි නම් ඒක විමර්ශනය කරලා කියන්න තිබුණානේ මෙන්න අපි වැරදි කියලා. දැන් එතකොට පරණ පැමිණිලි සම්බන්ධයෙන් පරණ අය රාජපක්ෂලා සම්බන්ධයෙන් සලේල සම්බන්ධයෙන් විමර්ශන වෙනකොට නීතිය ක්‍රියාත්මක වෙනකොට ඒක දේශපාලන කතාවක් කියන්න එපා.